ආයිබෝන් හැමෝටම දැන් වෙලාව හරියටම පාන්දර 6:00මාරයි. ඉතින් ඔයාලට පේනවා ඇති මාර්ම ලස්සන දවසක් අද හතර වටේටම මීදුම. ඉතින් අද බොහොම සුන්දර ඉසව්වකට තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු මේ සුන්දරත්වය කොහොමද කියලා. එන්න යන්න. ඔන්න අද අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තමයි ඕලුවැල්ල. මෙතනට එන විදිහ මම ඔයාලට වීඩියෝ එක අවසානයේදී කියන්නම්. ඊට කලින් අපි නිස්කලංකවම කඩා හැලෙන මේ දිය දහරාවේ සුන්දරත්වය අත්විඳිමු. එන්න යන්න. ඔයාලට පේනවා ඇති අද වතුර නම් ටිකක් අඩුයි. ඒ නිසාම ටිකක් උඩට ගිහින් බලමු. එන්න යන්න. ඉතින් පේනව නේද? වතුර ටිකක් අඩු වුණා කියලා සුන්දරත්වය නම් කිසිම අඩුවක් නැහැ. හරියට නිකන් විශාල පඩිපෙළක් දිගේ වතුර කඩා හැලෙනවා වගේ තට්ටු විශාල ප්‍රමාණයකට මේ දියඇල්ල පාලට කඩා. ඕගොල්ලන්ට මේ පේන්නේ දියඇල්ලේ අවසානය. ඒ වගේම තමයි විශාල ගල්පරය පසු කරමින් මේ දියඇල්ල ගලාගෙන යනවා. ඔන්න අපි ඒ සුන්දර ඕලුවැල්ලට සමුදීලා නැවත අපේ ගමන පටන් ගත්තා. ඉතින් මම දැන් ඔයාලට අපි ආපු මාර්ගය ගැන විස්තර කියන්න. අයිසෑල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගය આવොත් කරෝනැල්ල ටවුන් එකෙන් රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඒකෙන් දකුණු පැත්තට කියන්නේ හැටන් පැත්තට આવොත් ඔයගොල්ලන්ට හම්බෙනවා ටික දුරක් යද්දී යටියන්තට ටවුන් එක. ඉතින් මේ යටියන්තට ටවුන් එකේ ඔරලෝසු කණුවක් තියෙනවා. ඔරලෝසු කණුව ගාවින් වම් පැත්තට පාරක් තියෙනවා. අරුස්සැල්ල පාර. ඒ එනකොට ඔයාලට හම්බෙනවා වී ඔය. ඉතින් මේ පව කරන් එදි තමයි මේ සුන්දර ස්ථානේ හම්බෙන්නේ. ඇත්තටම ලොකු අපහසුයක් නෑ මේ ස්ථානේ හොයාගන්න. ඒ වගේම තමයි කරුණාලේ ටවුන් එකේ ඉඳන් ගත්තත් කිලෝමීටර් 20කට ආසන්න දුරක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දවසක එන්න මේ පැත්තේ මේ සුන්දරත්වය අත්විඳින්න. ඒ වගේම තමයි මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ තවත් සුන්දර වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.